ඉතින් දාන ගත්ත ටික ආලට පේනවනේ. දැන් ඉතින් අපි ටිකොල දාලා ඉවර. දැන් මේ වැහැලා තියෙන හින්දා පොළව බුරුල් වෙලා තියෙන්නේ. මේ දවස් සතියක් වැස්ස ඉතින් මේ වැඩ කරගන්න වෙන්නේ නැහැ නේ. අද සෙනසුරාදා ඉරිද නිමාඩු දවස් දෙක. අද වැස්ස හින්දා ගොඩාක් හීතල හදනවා. මං හිතුවේ මෙච්චර හීතලක් තියේ කියලා. මේ පේනවනේ මං කොටපු මං විතරක් නෙවෙයි ඉතින් මගේ හස්බන්ඩ් උත් කෙටුවා. හස්බන්ඩ් වැඩට ගිහිල්ලා ඇවිල්ලා තමයි ඉතින් පැයක් දෙකක් කොටලා තියෙනවා. ඉතින් මේ පේනවනේ කොටපු ප්‍රමාණය මේකට දවස් 4ක් ගියා. ඉතින් හරි මහන්සි. අද ඉතින් සෙනසුරාදා ඉරිදා නිවාඩු දවසේදී පුංචි නොවිත් අරගෙන තමයි ඉතින් ආවේ. ඉතින් මේ පේනවනේ ඉතින් කොටපු ටික. දැන් ඉතින් මම පෝර ටික දාන තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මෙතන තමයි ඉතින් අපි පෝර ගබඩා කරන්නේ. මෙතන ඉතින් එක පෝර බෑගයක් කිලෝ 20ක බරක් තමයි ඉතින් තියෙන්නේ. මම ඉතින් පොඩ්ඩක් අමාරුවෙන් තමයි ඉතින් කිලෝ 20ක් උස්සන් යන ටික දුරක් තියෙනවානේ. මේ බලන්න ඉතින් හොඳ ඔරිජිනල් කොම්පෝස්ට් පොර තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට අරගෙන පෙන්නුවා. ලංකාවේ සල්ලි වලින් ඉතින් මේ කොට්ටේ රුපියල් 800ක් වෙනවා. දැන් ඉතින් මේ දිගල් පාතිය තමයි දාන්න හදන්නේ. හොඳට දාන්න ඕනේ ඉතින් කොම්පෝස්ට් පොර විතරයි. මේකට ඉතින් කොම්පෝස්ට්යි කුකුල් පොරයි දාලා තියෙන්නේ. හැබැයි මෙතන ටිකක් පස් ටික අමුතුයි මැටි පස් වගේ තියෙන්නේ. මේ ටිකේ වවල තිබ්බේ නෑනේ. මේ අර ඔයාලා දැක්කනේ ඉතින් බැද්දත් එක්ක තිබ්බ මේ ඉඩමනේ. දැන් මේකේ පාත්ති හදලා ඒකට ඉතින් කුකුල් පොරයි කොම්පෝස්ට් පොරයි දාලා තියෙන්නේ. දැන් ඉතින් පාත්ති ටික සකස් කරගෙන යන ගමන් තමයි තියෙන්නේ. දැන් ඉතින් වැඩ කළා හරි මහන්සි. මේ බත් ඉතින් ගෙනාවේ නෑ අද කන්නත් බෑ හීතලත් වැඩි. ඉතින් පේනනේ පුංචි නෝයි කාලේ ඉන්නේ. එයාගේ නම් බඩ පුරවගෙන තියෙන්නේ. එයාට කෙසෙල් පෙන්නන්න බෑ වුණ බලන්න කෙසෙල්. දැන් මේ කෙසෙලුයි රොටි කන්න තමයි ඉතින් ලේස්ති උනේ. මේ රොටි විශේෂයෙන් ඉතින් ඔයගොල්ලෝ හිතන්නේ මේ රොටි මොන වලින් හදලා ඇතිද? මේ රොටි මේ පාන් පිටි වලින් නෙවෙයි ආටු පිටි. මෙන්න මම ඔයාලට කඩලා පෙන්නන්නම් ඇතුළ. මේ වෙනසක් නැහැ හරිම රසයි. මේ අතට රොටි කන්න දක්ෂානේ. පේනවා ඔන්න බලන්න කිස්සර ගෙඩිය කඩාගත්තට පස්සේ චුට්ට ඔය තියෙන්නේ ඉතින් මේ හදපු පාත්ති ටික කුකුල් පොරයි කොම්පෝස්ට් පොරයි දාලා පොර මේ කවලම් කළා. ඊට පස්සේ රෝඩු ටික අයින් කරලා තියෙන පාත්ති ටික තමයි ඔය තියෙන්නේ. ඊළඟට තියෙන ඉතින් ඉටිකොල දාන. ඉටිකොල දාන එක ලේසි නෑ. පාත්ති හැදුවා වගේම තමයි ඉටිකොල දාන්න ගියාම මේ පේනවනේ වටේට පස් එකතු කරන්න ගියාම තමයි අමාරු. පාත්තිය දිග වැඩි හින්දා දිගටම ඉටිකොලේ අරන් යන්නත් එපා. වටේ හුළඟත් එක්ක එපා වෙන. හුළඟට ඉටිකොලේ හට යනවා. ඉතින් ගලුත් තියන්න උනා මට හොය හැමතරම. ගොඩක් මහන්සි ඉතින් අල්ලපු ගෙදර මාමා ඉතින් අපිට ගෙනල්ලා දුන්න මේ සම්ප්‍රදාය කෑමක් තමයි මේ තියෙන්නේ තොබ්බොක්කි. මේ ඉතින් බලමු දැන් රස කොහොමද කියලා. මේක මැදට දාන්නේ මන් දන විදියට නම් මේ ඇටවරි කවුපි වගේ ඒ වලින් පැණි මේව කරලා දාන්නේ. බලමු මම කඩලා. මේ තියෙන්නේ මං කිව්වා හරිනේ. දැන් බලමු රස කොහොමද කියලා. ඇත්තටම රහයි මේකේ මේ
හාල් පිටි වලින් තමයි මේක හදලා තියෙන්නේ. ආලට පේනානේ දැන් ඉතින් අපි ඉටි කොළ දාලා ඉවරයි. මේ තියෙන්නේ ඉතින් පාත්ති ඉටි කොළ දාලා ඉවරන. දැන් ඉතින් වැඩ ගොඩක්ම ඉවරයි. දැන් තියෙන ඉතින් පැල ටික ගෙනල්ලා ඉඳවන. ඔයගොල්ලෝ කියන්න බලන්න මේ පාර මොනවද මං ඉඳවන්න තීරණය කරලා තියෙන්නේ කියලා. 이거 한 판 얼마예요? 요거는 한 판에 4만 원. 4만 원. 네, 한 판에 4만 원. 요건? 네. 있어요. 아டு 걸러 왔잖아. 네, 봐. 몇 개? 10개. 이렇게. 10개. 일단 여기도 드리고. 오이 그런 거 없어요. 이런 거네 오이 그런 거. 아, 네. 오이 큰 네, 거. 네, 네. 그거 없어요? 그거는 없는데. 그게 네, 마지막에 한 다음에 rất phiền lo tìm bên ạ. Cái hạt kia, dạ cái hạt kia để ấp yang ra bên. Rồi là. ඉතින් දාන ගත්ත ටික තව තියෙනවා මේ වෙලාව තියෙද්දන් මේ අතේ තියෙන මේවා පොඩි වට්ටක්ක පැලේක මේ බීට් පැල තියෙන ඉතින් මෙතන ටිකක් ලොකුවට වලහාරගෙන මම මේ පැල දෙකක් තියෙන ඉඳ දෙකම ඉන්නවා රටකජු මේ රටකජු ලංකාවේ රටකජු එක නෙවෙයි ජම්බෝ වල ලොකු රටකජු එක. ඉතින් මේ පාතිය දිගටම රටකජු දැම්ම. දැන් මේකේ ටිකක් දාන්න ඉතුරු ටික තමයි දාන්න යන්නේ. දෙනවා ගමටම රටකජු. ඔයාලා ළඟ පාතේ නම් ඉන්නේ මට කියන්න. මාල් මිරිස් තමයි ඉඳන් හදන්නේ. පැල 25ක් ඉන්නලා තියෙන්නේ. මේ ඉතුරු ටික ඉන්නවන හදන්න පේනෝනේ ඉතින් මාළු මිරිස් ටික. දැන් ඉතින් රටකජු ඉඳපු ගමන් ඊළඟට මම පටන් මාළු මිරිස් ඉන්නවන්න. මේකෙන් තමයි ඉතින් වලහාර ගන්න. අනේ ඉතින් මේ මට ඉතින් අත තමයි. මෙතනදී පසුයි කොම්පෝස්ට් පොරේ කවලම් කරපු ඒවා තියෙන එකක් දානවා. ඉන්දලා නම් ඉවර තව දෙකයි තියෙන්නේ. අත්තාගාලේ ඉතින් දාන්න ඕනේ පුංචි නුයි ගන්නත් යන්නේ. එයා නැති හින්දාම තමයි ඉක්මනට ඉන්නවන්නේ. ගියත් ඉන්නවලා යත් කරේ තියාගෙන මේ වැඩ කරන්න වෙන්නේ. ගොඩක් ලොකු දෙවල් හාර ගන්නවා පේනවනේ පස් ප්‍රමාණය. පැලේ සයිස් එක මේ මලුත් ඇවිල්ලා. මිරිස් ගස් නම් එච්චර ලොකුවට නෑ මේ උස ගිහිල්ලා. මේ ඉතින් මේ අම්මිරිස් එක සැරම එක තමයි ඉතින් අරගෙන ආවේ. මේක ගොඩක් අය ඉතින් සැර එක කන්නේ කොරියන් නයි. ඉතින් අපිට අපි ලංකාවේ අය ගන්න ඉතින් සැර එකනේ. ඉතින් අපි ඉතින් සැර එක ඉල්ලගෙන අහලම ඉල්ලගෙන අරන් ආවේ. ඉතින් අම්මිරිස් පැටියක් තමයි දාන්න යන්නේ ඊළඟට.
පත්තකින් බැන්න තමයි හදන්නේ. ඉතින් මම වලවල් දුන්නා. තියාගත්තා. නාලගත්ත පස් ටික මෙන්න දාගත්තා. අද නිවියක් ආවා. මේ තියෙනවා පත්තක් වගේ දෙකක්. එකක් ඇපල් පත්තක් එක අනිත් එක අපේ ලංකාවේ ලොකු පත්තක් එක කහපාට. මේ කහපාට එක නෙමෙයි රතු පාට ලොකු මේන එක. මේ දෙකම රසයි තියෙන්නේ. අපි පොඩි පත්තක් කාලා නෑ නේද? ඒකට කියන්නේ ඇපල් පත්තක් වගේ. ඒක පැල එච්චර හයිය නෑ මේ මුලින් කැඩෙනවා. මේ ඉතින් ගස් වැට කොළු. මේ ඉතින් ගෑකින් තමයි ඊට පස්සේ ඉඳවන්න හදන්නේ. ලංකාවත් මේ වගේ ආයුධ තියෙද? ඒනොත් ඉතින් මල හරගන්න. බෑ ලංකාවේ තිනිකොළ දාලා ඉඳවන කට්ටිය තිනිකොළන් ප්‍රයෝජන නැහැ මෙන්න මේ වගේ කරන්නේ. ඉතින් මේ ස්ට්‍රෝබෙරි පැල ඉඳවන්න තමයි හදන්නේ. ඉතින් ස්ට්‍රෝබෙරි පැල වලට කොරියන් වලින් කියන්නේ තල්ගි. අපි ඉතින් ගොවිපලකින් තමයි මේක අරගෙන ආවේ. මෙතන පැල 30ක් තියෙයි කිව්වා. ආල්ටි ස්ට්‍රෝබෙරි පැලේ පෙන්නන්නම්ක. පුංචි නොවීට තමයි මේ තියෙන ස්ට්‍රෝබෙරි පැල. ඔයා මොකද්ද කියන්නේ? ඔයාට කන්න තමයි ඉඳවන්නේ. එතන පැල දෙකක් එකට අයින තියෙනවා. පොඩ්ඩක් ඉතින් මෙහෙම අද පොඩ්ඩක් හාරගෙන වල ඉතින් වටේ තියෙන පස් ටික